ඔන්න ඔය තියෙන්නේ විසිතුරු මාළු ව්‍යාපෘතියේ මගේ කියන්නේ හાર્ඩ් එක කිව්වොත් ඒ වගේම මේන් සෙටප් එක. මේ ක්‍රියාකාරීත්වය මම එකින් එකට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එතකොට මේ තියෙන්නේ කුඩා සත්තු ලොකු කරන මේන් ටැංක් එක. ඒක තමයි කුඩා මාළු පැටව් ලොකු කරන්නේ. මේක විශාලයි ගොඩක් පූල් එකක් වගේ. එතකොට මේකේ තාම වාසිය යොදලා නැහැ. මේ වගේ ඉතින් තියෙනවා පාසි එකක් ඇවිත් ඔක අයින් කරන්න ඕනේ. හයිඩ්‍රලා දාලා මේකට තාම මාළු දාලා නැහැ. ඒ වගේම මේ තියෙන්නේ ඒකෙන් මාළු ගොඩ අරගෙන දාන සෙටප් දෙක. ඔය බක්කි දෙකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ තේරෙනවා මාළු එක එක සෙටප් වලට කැටගරිස් වලට සයිස් අනුව ඒවයි වෙන්නේ. මෙන්න මේවා තුල තමයි ඒවා සිද්ධ වෙන්නේ. වර්ගීකරණය වෙන්නේ මේ සෙටප් වල. ගබඩා වෙන්නේ මේ සෙටප් වල. මේ සෙටප් වල නැවත මාසයක් අර මහ ටැංකියෙන් ගත්ත මාළු මාසයක් නැවත ලොකු මහත් වෙනවා මේ සෙටප් එකේ. ඊට පස්සේ වෙන අදීරකට යනවා. ඒක වෙනම පෙන්වන්න. අද විශේෂ දෙයක් පෙන්වනවා මම ඔයාලට. පේනවද මේ ජැනට් කියන ගුරාම් විශේෂයේ ඇල්බිනෝ කියන වර්ගයේ බොහොම හීලයි මෙයා. ඒ වගේම මේ දකින්නේ ඕගොල්ලෝ දැනට ලංකාවේ ස්ථාන දෙකක පමණක් දකින්න පුළුවන් තියෙන ගල්මල් විශේෂය. මේක වර්ධනය වෙනවා. මේක පණ තියෙනවා. මේ වගේ එකක් තියෙන්නේ සමන් දේවල් මම දන්න විදිහට එතනයි තවත් ඔය හරි ස්ථානයක තියෙනවා. මේකේ විශේෂත්වය මේකේ සම්පූර්ණම තියෙනවා ගහ හැම පිටින්ම මේ තියෙන්නේ මුල තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මුල මේ ගහ තියෙන්නේ ආයි කඩලා මොකුත් නැහැ. ඔරිජිනල්ම ගල්. මේ කොරල් එක ගෝල්ඩ් එක. මේක බ්ලැක් නෙමෙයි. මේ ගෝල්ඩ්. ඔයගොල්ලෝ පේනවද මෙතන මේ ගෝල්ඩ් හැදිලා තියෙනවා. මේ තියෙන ගෝල්ඩ්. මම තව පෙන්නන්න පැහැදිලි කරලා. ඒකට මේ තියෙන ගෝල්ඩ් හැදිලා මේ සමහර අතන මේ මෙතන තියෙනවා. මේ වගේ මේකේ ගෝල්ඩ් කාලෙකදී හැදෙනවා. ඒ හැදුනට පස්සේ මේව නම් ගෝල්ඩ් නෙමේ කහට වගේ. නෑ මේ හැදීගෙන ඉන්නේ. ඔයගොල්ලෝ ආසනාවන්තයි බලා ගන්න. මේ තියෙන මේ ගෝල්ඩ් එක මේ පතුරු හැදීගෙන ඉන්නේ. ඇත්තටම මමත් දැක්කේ නෑ. මේ ගෝල්ඩ් එක පේනවනේ. ගහේ කඳ උඩට මේ රත්තරන් තියෙන තනි. මේ රත්තරන් හැදිලා තියෙන්නේ. මම දන්නේ ලංකාවේ කොහොමද තියෙනවද කියලා. මේක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේක පසු කාලින වර්ධනය වෙච්ච මේ කෑල්ල අපි ගෙනාවට මෙන්න මේ හරිය වගේ තියෙන මේ ටිකට වර්ධනය වෙලා තියෙනවා. මේ ගෝල්ඩ් මේ කෑල්ලම ගෝල්ඩ් හැදිලා තියෙනවා. පතුරු වගේ. අපි දාමු යා. මේ වගේ අතින් අල්ලලා බලන්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ ඕගොල්ලෝට අනිත් තැන් වල වීදුරු ටැංකිය වලට දාලා ඒ වගේ තියෙන්නේ. මොකද මේක මගේ මේන් සෙටප් එක. හරි. මේකේ ලෝකේ ලංකාවේ ඕනම මාළු විශේෂයක් ලොකු කරන්න පුළුවන්.
ගබඩා කරන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. දැනට මේක අබලන් තත්ත්වයේ තියෙන්නේ, රිපෙයාර් කරන්න ඕනේ. ඒ කරාට පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙන්නම් මේ සෙටප් වලට මාළු දාලා කොහොමද මේකේ ඒ ක්‍රමවේදය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක පෙන්වන්නම්. තාම මේක මුල්ලාදීරේ වගේ මේ නඩත්තු කිරීම කටයුතු සිද්ධ වෙනවානේ. ඒ අවසානයේ ස්ටොප් කරලා ඔයගොල්ලෝට වෙන වීඩියෝ එකකින් හම්බෙමු. හරි. ජය වේවා ඔයගොල්ලෝට.